පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ උත්තරීතර දර්ශනය අවබෝධ කරගන්න යම් කෙනෙක් වෑයම් කරනවා නම් මුලින්ම අවබෝධ කරගත යුතු කාරණාවක් තමයි මේ දර්ශනය තමා තුළිනුයි අවබෝධ කරන්න සිද්ධ වෙන්නේ. ඒ හැර කිසිම බාහිරයකින් මේ දර්ශනය අවබෝධ කරන්න හැකියාවක් නැහැ. අපි නිවන් දකිනවා කියලා සිද්ධ කරන්න පින්වතුනි අපි එදිනදා ජීවිතයේ ලබන අත්දැකීම් වල යථා ස්වરૂපය ඇත්ත මොකක්ද කියන එක අවබෝධයට පත්වීම තුළ ඒ අත්දැකීම් ලබන මම කියන ස්වභාවය නිසා අපි මේ වැටිලා ඉන්න මෝඩකමින් නිදහස් වීම. දැන් අපි මෙහෙම බලමු. අපි අත්දැකීමක් ලබනකොට අපි රස කෑමක් කනවා කියලා හිතමු. රස අඹ ගෙඩියක්. මේ අඹ ගෙඩිය කනකොට අපිට හිතෙන්නේ රස අඹ ගෙඩියක් මම කනවා කියන අර්ථයක්. එවැනි දෙයක් තමයි අපිට සිහිපත් වෙන්නේ. නමුත් මෙතන අඹයක් සහ මම කියන දෙපැත්ත බේදවීමම තමයි අපි මේ මම කියන සත්පුද්ගල දෘෂ්ටියට බැසගෙන මේ මොහොතේ අවබෝධ කරන්න තියෙන අත්දැකීම අවබෝධ නොකර නිවන් මගට පිවිසෙන්නේ නැතුව සසරට වැටිලා තියෙන්නේ. එහෙනම් ලබන සෑම අත්දැකීමක්ම ප්‍රඥාවෙන් විමසා නොගත්තොත් සසරමයි. ඔබ ප්‍රඥාවන්තව ඒ ලබන අත්දැකීම විමසා ගත්තොත් නිවනමයි. එහෙනම් සසරත් නිවනත් තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි මේ මොහොතේම අපි ළඟමයි. එහෙනම් සසරද නිවනද කියන මේ දෙපැත්තෙන් ඔබ තෝරගත යුත්තේ කුමක්ද කියන එකේ තීරණය තියෙන්නේ කා ළඟද? ඒ තීරණයත් ඔබ සතුයි. නමුත් හරිම අවාසනාවන්ත ලෙස බොහෝ දෙනෙකුට මේ කතාව ටිකක් තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද බලාපොරොත්තු වෙන්නේ ෂණිකව තමන්ගේ ප්‍රශ්නවලට తాවකාලික ප්ලාස්ටරයක් විසඳුමක් සෙවීම මිස මේ වින්දනය කරන ජීවිතේ විඳවන ජීවිතේ සදාතනිකවම මේ විඳීම් විඳවීම් වලින් තොර වූ නිවන ස්පර්ශ කරලා සදහටම නිවෙන්න උවමනාවක් නෑ. මොකද ඒ ප්‍රොසෙස් එක ඒ ක්‍රියාවලිය ටිකක් බරපතලයි, ඉතා අමාරුයි කියන කතාවක් සමාජගත වෙලා තියෙන නිසා. අපිට පුරුද්දක් තියෙනවා යම්කිසි කෙනෙක් දෙයක් කිව්වම ඒකේ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක සොයන්නේ නැතුව ඒ කිව්ව විදිහටම ඒක දරා ගන්න එක. ඒක තමයි මේ සිතේ ස්වභාවය. ඇසුනා නම් ඇසුනා පමණයි කියන ස්වභාවයටපත් නොවි යම්කිසි කෙනෙක් අපිට දෙයක් කිව්වම අපි ඒක ඒ විදිහටම පිළිගන්නව විතරක් නෙමෙයි තව වැඩි කරලා ප්‍රපංච හදමින් වැඩි දියුණු කරනවා. ඒක තමයි මේ සිතේ මෝඩකම, සිතේ ස්වභාවය. ඒකයි මේ සිත සියල්ල තනනවා කියලා අපි අර්ථකථනය කළේ. ඊළඟ ඔබ නිතරම උත්සාහවන්ත වෙන්න ඕන යම්කිසි අත්දැකීමක් ලබනකොට ඒක පේන අත්දැකීමක්, ඔබට ශබ්දයක් ඇහෙන අත්දැකීමක්, ගඳ සුවඳක්, රසක්, ස්පර්ශයක් දැනෙන අත්දැකීමක්. ඔබ යම් දෙයක් පිළිබඳව මේ දැනගන්නවා කියන ස්වභාවය අත්විඳිනකොට ඒ අත්දැකීම් හතර ප්‍රඥාවෙන් විමසා බලන්න අපි උත්සාහ කරන්න ඕන. එහෙම නැතිව අපි
ඒ ලබන අත්දැකීම අර කියන්නේ කතාවකට gediya පිටින් ගන්නවා කියලා. සම්පූර්ණයෙන්ම ගත්තොතින් වෙන්නේ අපි මෝඩකමේ තවත් ගිලෙන එකමයි. ඔබ මේ පේන ඇහෙන දැනෙන දැනගන්න අත්දැකීමක් ලබනකොට සිහියෙන් ඉන්න ඕන. සමහරු මේ ලබන අත්දැකීම මොකක්ද කියලාවත් දන්නේ නැති තරම්. ඒ තරම්ම මෝඩකමේ මේ අන්ධකාරයේ ගිලිලා අවසానයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු අඹය සහ මම කියන දෙපැත්ත. ભેද වීම නිසා තමයි අඹය කියන්නේ බාහිර, මම කියවන්නේ අභ්‍යන්තරේ. නම් මේ අභ්‍යන්තර බාහිර කියන මේ දෙපැත්තක් ભેද වීම තුල තමයි මේ මමත්වය, මේ පුජ්‍යල ස්වභාවය අපිට අර්ථකථනය වෙන්නේ. අපි දන්නේ නැහැ මේ අඹය කියන ස්වභාවය අපි දැනගන්නෙත් අපේම තියෙන දත්තවලට තොරතුරු වලට සාපේක්ෂව බව. අපි හිතන්නෙම මම දකින අඹයමයි අනිත් කෙනත් දකින්නේ කියලා නෑ. එහෙම වෙන්නේ නෑ පින්වතුනි. වෙනත් කෙනෙක් ඒ අඹය දකිනව නම් ඒ පුද්ගලයා අඹ ගෙඩිය දකින්නේ ඒ පුද්ගලයාගේ තියෙන තොරතුරු වලට දත්ත වලට සාපේක්ෂව. එහෙනම් තියෙන්නේ වෙනම අඹ ගෙඩියක්. මම දකින්නේ මම කන්නේ වෙනම අඹ ගෙඩියක්. තවත් පුද්ගලයෙක් දකින්නේ වෙනම අඹ ගෙඩියක්. එහෙනම් මේක අපි කාටවත් මම දකින ස්වභාවයමයි තව කෙනෙක් දකින්නේ. මම අහන ශබ්දේමයි තව කෙනෙක් අහන්නේ. මට දැනෙන ගඳ සුවඳ, මට දැනෙන රස, මට දැනෙන පහසමයි තව කෙනෙකුට දැනෙන්නේ. මට දැනෙන විදියටමයි තවත් කෙනෙකුට දැනෙන්නේ කියන මෙන්න මේ විදිහට විග්‍රහ කරගන්න එක සම්පූර්ණයෙන්ම වැරදි. අපි තවදුරටත් ගැඹුරට ගියොතින් මේ අඹ ගෙඩිය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? අඹ ගෙඩිය කියන්නේ පටවිය, තද ගතියක්. දැන් තද ගතියක් අඹ ගෙඩිය උනේ කොහොමද? කවදා හෝ දවසක සම්මුතික වශයෙන් කවුරු හරි කෙනෙක් මේ ගෙඩියට, මේ දෙයට අඹ කියලා නමක් දාලා තියෙනවා. මේ නම දිගට භාවිතා කරලා දැන් අපි හැමෝම ඒ යථා ස්වභාවය හොයන්න නැතුව දකින්නකොටම අඹ විදියට අර්ථකථනය කරනවා. දැන් මේ ගෙඩිය අඹ නම් අපි මේ ලෝකේ තියෙන සෑම වර්ගයේ අඹ ගෙඩියක්ම එකම හැඩය ඒ අපේ අතේ තියෙන අඹ ගෙඩිය හා සමාන වෙන්න ඕනේ නැද්ද? විය යුතුයි. නමුත් එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. අඹ කිව්වම විවිධ හැටදී අඹ ගෙඩි තියෙනවා. අපි පුරුදු වෙලා තින්නේ ඒ වගේ හැඩයක් නම් ඒකට අඹ ගෙඩි කියලා අර්ථකථනය කරන්න. දැන් හොඳට බලන්න අපි මේ විදිහටම තමයි ජීවිතේ සෑම දෙයකටම සෑම අත්දැකීමකටම රැවටෙන්නේ. මේ රැවටීමෙන් අපි නිදහස් වෙන්න ඕන. රැවටීමෙන් නිදහස් නොවෙන තාක්කල් අපි සසරෙමයි. මේ රැවටීමෙන් නිදහස් වෙන්න වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. ඔබ කොතරම් බෝධි පූජා තිබ්බත්, කොතරම් පිරිස් සජ්ජායනා කළත්, කොතරම් වෙන පූජාවල් පැවැත්වුවොත් මේ දැක්මටපත් වෙන්න බෑ. දැක්මකටපත් වෙන්න නම් මේ කියන සම්මා දිට්ඨි නුවණ පහළ කර ගැනීමට නම් ඔබ කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම පටිපදාව කියන මෙන්න මේ කරුණු තමන්ගේ ජීවිතයත් එක්ක ගලපාගෙන කටයුතු කළ යුතු වෙනවා. ඒ ක්‍රමවේදයෙන් තොරව ඔබට මේ ධර්මය සැබෑ සත්‍ය ධම ශ්‍රවණය කර ගැනීමෙන් තොරව මේ අත්දැකීම් වල යථා ස්වરૂපය අවබෝධ කරගන්නට වෙන ක්‍රමවේදයක් නැහැ. ඔබ උත්සාහවන්ත විය යුත්තේ අත්දැකීම් වල යථා ස්වરૂපය දැනගෙන මේ ජීවිතය කියන මෝඩකමින් නිදහස් වෙන්න උත්සාහ කරන එක. ඒ හැර අපි කාටවත් වෙන කිසිදු සරණක් නැහැ.